හිතන්නකෝ පර්ස් එකේ තියෙන රුපියල් 5000 කොලේ දිහා බලලා මේකින් ඉතින් මොනව කරන්නද කියලා කවදා හරි හිතිලා නැද්ද? ගොඩාක් දෙනෙක්ට ඉජම හිතෙනවා. හැබැයි අද අපි කතා කරන්න යන්නේ ඔය පොඩි මුදල ඇත්තටම ලොකු ආයෝජන ගමනක පළවෙනිම වැදගත්ම පියවර කරගන්නේ කොහොමද කියලායි. හරි. එහෙනම් අපි පටන් ගමු හරිම සරල ප්‍රශ්නයකින්. අතේ රුපියල් 5000ක් තියෙනවද? සමහර විට මේ මොහොතේ අතේ ඇති නැත්නම් ළඟදිම අතට එන්නේ නියමිත මුදලක් වෙන්නත් පුළුවන්. ඔන්න ඕක තමයි ගොඩක් දෙනෙක් හිරවෙන තැන. හිතනන ආයෝජනය කරන්න ලොකු සල්ලියක් ඕනි කියලා. ඒක සමාජයේ තියෙන ලොකු වැරදි මතයක්. ඇත්තට මේක මිත්‍යාවක්. ආයෝජනය කියන්නේ සල්ලි කන්දරාවක් තියන අයට විතරක් දෙන දෙයක් නෙවෙයි. හරි. එහෙනම් අපි බලමු මේ කතාව ඇත්තටම කොහොමද වෙන්නේ කියලා. හොඳයි. ඉතින් අද අපි බලන්න යන්නේ ශ්‍රී ලංකාව ඇතුළෙම අඩුම ආර්ථික අවදානමක් එක පටන් ගන්න පුළුවන් හරිම ස්ථාවර, ඒ වගේම ඕනම කෙනෙක්ට ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් ආයෝජන මාර්ග 3ක් යන. හරි. එහෙනම් පළවෙනි රහස. මේක තමයි උපරිමම ආරක්ෂාව තියෙන මාර්ගය. ඇයි මම එහෙම කියන්නේ? මොකද මේක පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ශ්‍රී ලංකා රජයමයි. ඒ කියන්නේ හිතේ කිසිම බයක් සැකක් නැතුව Tamande මුදල් ආයෝජනය කරන්න පුළුවන්. දැනට ලංකාවේ තියෙන අඩුම අවදානම් සහිත ක්‍රමවලින් එකක් තමයි මේ. ඉතින් මොනවාද මේ භාණ්ඩාගාර බිල්පත් එහෙම නැත්නම් ට්‍රෙෂරි බිල්ස් කන්නේ? හරිම සරල දෙයක්. හිතන්නකෝ මෙහෙම අපි රජයට පොඩි කාලයකට ණයක් දෙනවා. ඒකට රජය අපිට નિયમિત පොලියක් එක්ක ඒ මුදල අපහු ගෙවනවා. එච්චරයි. මේක තමයි දැනට තියෙන ආරක්ෂිතම ගනුදෙනු වලින් එකක්. අර සංකීර්ණ ආයෝජන ක්‍රම වගේ නෙවෙයි. මේක ඕනම කෙනෙක්ට හරිම සරලව තේරුම් ගන්න පුළුවන්. මේකේ තියෙන නියමම දේ තමයි මේකට පටන් ගන්න එක හරිම ලේසි. සමහරු හිතාගෙන ඉන්නවා මේවා හරිම සංකීර්ණ, තේරුම් ගන්න බැරි දේවල් කියලා. එහෙම දෙයක් කොහෙත්ම නැහැ. ඕනිම ප්‍රධාන බැංකුවකට ගිහින් භාණ්ඩාගාර බිල්පත් ගිණුමක් පටන් ගන්න ඕරි කියලා කිව්වම ඇති. ඒ අය ඊටු ටික කියලා දෙවි. ඇත්තටම මේක හදලම තියෙන්නේ සාමාන්‍ය කෙනෙක්ටත් කිසිම කරදරයක් නැතුව ආයෝජනය කරන්න පුළුවන් විදිහට. හොඳයි. එහෙනම් අපි ආරක්ෂිතම මාර්ගය ගැන කතා කළානේ. දැන් අපි යමු දෙවෙනි රහසට. මේක තමයි අපේ අතේ තියෙන මුදල්වල වටිනාකම කාලයත් එක්ක අඩු වෙන එකෙන් බේර ගන්න තියෙන නූතන ක්‍රමයක්. අපි හැමෝම දන්නවනේ අද රුපියල් 100කින් ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අවුරුද්දකින් ගන්න බෑ. මුදලේ වටිනාකම අඩු වෙනවා. ඉතින් ඒකට මොකද්ද කරන්නේ? ඔන්න ඕකට තමයි අපි උද්දමනේ එහෙම නැත්නම් ඉන්ෆ්ලේෂන් කියන්නේ. බඩු මිල නගිනකොට අපේ පර්ස් එකේ තියෙන සල්ලි කොලේ වටිනාකම බහනවා. ඉතින් ඉතිහාසයේ පුරාම මිනිස්සු මෙහෙකට පලියක් විදියට පාවිච්චි කරපු දෙයක් තමයි රත්තරන්. හැබැයි ඉතින් ඇත්තටම රත්තරන් බඩුවක් අරන් ගෙදර තියාගන්න එක තියෙන කරදර දන්නවනේ. ආරක්ෂාව ගැන හිතන්න ඕන තව කොච්චර දේවල්ද? ඔන්න බලන්න. මෙතන තමයි නියම ගේම් චේන්ජර් එක තියෙන්නේ. භෞතික රත්තරන්. ඒ කියන්නේ අතට ගන්න පුළුවන් රත්තරන් වල තියෙන ලොකුම ප්‍රශ්න දෙකක් තමයි ගබඩා කිරීමේ අපහසුයි, පටන් ගන්න ලොකු ගාණක් ඕන වෙන එකයි. ඒත් ඩිජිටල් රත්තරන්. ඒක මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඉතින් ඇයි ඩිජිටල් රත්තරන් ගැන හිතන්න ඕනේ? එකක් හරිම පොඩි ගාණකින් පටන් ගන්න පුළුවන්. රුපියල් 1000කින් උනත් පුළුවන්. දෙක ඔක්කොම ඔන්ලයින්. ගෙදර ඉඳන්ම කරන්න පුළුවන්. 3 දැන් තියෙන සමහර පද්ධතිවල AI ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා අපිට හොඳම වෙලාව මොකක්ද කියලා තීරණය කරන්නත් උදව් කරනවා. මේක හරියට පරණ වටිනා ආයෝජන ක්‍රමයක් 28 වෙනි සියවසට ගැලපෙන්න අප්ඩේට් කරලා වගේ වැඩක්. හරි. අපි දැන් මාර්ග දෙකක් ගැන කතා කළා. දැන් අපි එනවා තුන්වෙනි සමහර විට මේ තුනෙන්ම බලවත්ම ආයෝජනයේට. මේක තමයි කාටවත් කවදාවත් අපින් හොරකම් කරන්නවත් උදුර ගන්නවත් බැරි එකම වත්කම. ඒ තමයි තමන්ගේම දැනුම. මේක නිකම් ලස්සන කතාවක් විතරක් නෙවෙයි. මේක තමයි ලෝකේ සාර්ථක වුණු හැම කෙනෙක්ම දන්න මූලික සත්‍යය. තමන්ගේම දක්ෂතාව වෙනුවෙන් කරන ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය තරම් ලොකු ප්‍රතිලාභයක් වෙන කොහෙන්වත් ගන්න බෑ. අපි අලුතින් ඉගෙන ගන්න හැම කුසලතාවයක්ම අනාගතයේ අලුත් ආදායම් මාර්ගයක් හදන බීජයක් වගේ. උදාහරණයක් විදිහට හිතන්න අද තියෙන ඉහළ ඉල්ලුමක් තියෙන කුසලතාවය. හිතමුකෝ ඩිජිටල් මාකටිං කියලා. ඒ ගැන පොඩි ඔන්ලයින් කෝර්ස් එකක් කරන්න රුපියල් 5000ක් ආයෝජනය කළොත් ඒ ඉගෙනගත්ත දේන් සමහර විට සතියක් ඇතුළත ඒ මුදල ආපහු හොයන්න පුරුවන් වෙයි. එතනින් එහාට හොයන හැම සතයක්ම ලාභයක්. ඒ වගේම ඒ එන ආදායමෙන් අපි අර කලින් කතා කරපු භාණ්ඩාගාර බිල්පත් හරි ඩිජිටල් රත්තරන් හරි වල ආයෝජනය කරන්නත් පුරුවන්. බලන්න ඒක කොච්චර බලවත්ද කියලා. හොඳයි. එහෙනම් අපි දැන් බලවත් ස්ථාවර ආයෝජන මාර්ග 3ක් ගැන කතා කළා. 1 රජයේ සුරකුම්පත්, 2 ඩිජිටල් වත්කම්, 3 තමන්ගේම දැනුම. හැබැයි මේ ඔක්කොම දැනගෙන ඉඳලා වැඩක් නැහැ මේ දැනුම ක්‍රියාවට නැංගුවේ නැත්නම්. මෙන්න මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් හිතන්න ඕන.
හැමදාම බඩු මිල ඉහළ යන මුදලේ වටිනාකම අඩු වෙන ලෝකයක අතේ තියෙන සල්ලි නිකම්ම තියාගෙන ඉන්න එක කියන්නේ ඇත්තදම තමන්ගේ සල්ලි ටික ටික නැති වෙනවා බලාගෙන ඉන්නවා වගේ වැඩක් නේද? මොකද කිසිම දෙයක් නොකර ඉන්නවා කියන්නේත් ඇත්තටම පාඩුවක් ලබන තීරණයක්. ඉතින් මේ සම්පූර්ණ කතාවෙන්ම ගන්න තියෙන වැදගත්ම පණිවිඩය තමයි මේ. ආයෝජන ගමනකදී වැදගත්ම දේ කොච්චර ලොකු මුදලකින් පටන් ගන්නවද කියන එක නෙවෙයි, වැදගත්ම දේ තමයි පටන් ගන්න එක. අදම Tamanta පුරුවන් පොඩිම ගාණෙන් හරි ඒ පළවෙනි පියවර තියෙන එක. මොකද මේ පොඩි පියවර තමයි අනාගතයේ ලොකු මූල්‍ය නිදහසක් කරා යන ගමනක ආරම්භය වෙන්නේ.